අපි බලමු හිසේ අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපේ කොණ්ඩ වෙන් කරන්න පුළුවන්. අපි මෙන්න මේ කොටස එහෙම නැත්නම් අපේ හිසේ උඩු කොටසේ තියෙන කොණ්ඩ හිසේ ඉස්සරහා පස මුදුන සහ මුදුන පිටිපසට වන්න තියෙන කොටස මේ කොටස අපේ සාමාන්‍යයෙන් ආරයට කොණ්ඩ යනවා කියලා අපි කියනවා. එහෙමත් නැත්නම් තමන්ගෙම හෝමෝන ජානමය වශයෙන් සංවේදී කොණ්ඩ තියෙන පවුල් වල කට්ටියගේ මෙන්න මේ කොණ්ඩවල මුල් වලට හානි කිරීම නිසා මේවා කාලානුරූපීව කොණ්ඩ සියුම් වීමකට ලක් වෙනවා. නමුත් මේ తත්වය ගොඩ දෙනෙක්ගේ මෙන්න මේ වට කොණ්ඩ වලට බලපෑමක් වෙන්නේ නැහැ. එතකොට මේ වටකොණ්ඩ බොහොම නිරෝගීව හොඳ ඝනකමට තියෙන අතරේ අපි දකිනවා කාලානුරූපීව වයසත් එක්ක මෙන්න මේ උඩු කොටසේ සමහර කට්ටියගේ හිස් මුදුනෙන් පටන් අරගෙන ටික ටික මෙන්න මේ ඉස්සරහා කොටසට මේක ව්‍යාප්ත වෙලා එනවා. තව කට්ටියකගේ ඒගොල්ලොන්ගේ පවුලේ ඒ කියන්නේ ඒකේ ජානමය වශයෙන් පවුලේ සිදුවෙන පැටර්න් එක අනුව ඉස්සරහා ඉඳන් සමහර කට්ටියගේ පිටිපස්සට කොණ්ඩ අඩු වෙලා යන කට්ටියකුත් ඉන්නවා. තව කට්ටියක් ඉන්නවා සමහර ෆැමිලිස් වල මේ පිටිපස්සෙන් කොණ්ඩේ අඩුවීමයි ඉස්සරහින් කොණ්ඩේ අඩුවීමයි දෙකම එකම වෙලාවේ සිද්ධ වෙලා මැද හරිය විතරක් කොණ්ඩ චුට්ටක් ඉතුරු වෙනවා. නමුත් වටේ කොණ්ඩ ටික හොඳට තියෙනවා. නමුත් මේ හැමෝන්ගෙම කාලානුරූපීව මෙන්න මේ උඩ කොටසෙම කොණ්ඩ ටික සියුම් වෙලා තට්ටය පෑදීම දක්වාම අඩුවීමේ හැකියාවක් තියෙනවා.